මේ මම ඔය ෂයි එක ස්කිප් කරන එකට කැමති නැහැ. හරිද? හැබැයි ඔයාලා තේරුම් ගන්න ඕනේ ඔයා සමහරවිට ඔයා ෂයි එක ස්කිප් කරන එක නොවෙන්න පුළුවන්. උනාට ගොඩක් ළමයි මේ ෂයි එක ස්කිප් කරනවා. හරිද? දැන් අපි 2021 ඉඳලා ක්ලාස් කරලා හරිද? ළමයි වැඩි වෙන නිසාද දන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. ඒ වුණාට මේ අර අපිට එන මෙසේජස් ගන්න සාපේක්ෂව වැඩි. මම දන්නේ ඉස්සරහට එන ට්‍රෙන්ඩ් එකක්ද ඒක කියලා මේ ෂයි එක ස්කිප් කරන එක ෂයි කීපයක් ස්කිප් කරපු කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ දැන් 2021 ද අපි ලිව්වේ 2020 හරිද? එතකොට මේ 2021 ෆස්ට් ෂයි ලියන ළමයි හරි ෂයි ගාන ස්කිප් කරලා ඊට පස්සේ මේ පාරත් ස්කිප් කරන්නද කියලා මගෙන් අහන්න. හරිද? ඒක ළමයි මේ මම ගොඩාක් කට්ටියක දැකලා තියෙන දෙයක්. හරි? ඒ කියන්නේ ෂයි එකක් ස්කිප් කරා කියන්නකො දැන් මේ පාර ඔන්න දැන් ඔයා හිතනවා හරි දැන් තව දවස් 20ක් විතර තියෙන මට කරගන්න බෑ මේ පාර ස්කිප් කරලා ඊළඟ පාර කරනවා. හරිද? එතකොට අර දැන් ඔයාට අර මේ වෙනකන් තිබ්බ ස්ට්‍රෙස් එක නැති වෙලා යනවා. හරි. තව අවුරුද්දක් තියෙනවානේ මට. අවුරුද්දක් තියෙනවා මම සුපිරි ගේමක් ගහනවා මම හොඳට ක්ලාස් ගිහලා ඒ තුනක් කරන් සුපිරි රිසල්ට් එකක් දාලා මෙඩිසින් යනවා. මගේ එකම ආසාව මෙඩිසින් යන එක. හරි එහෙම හිතාගෙන ඉන්න. හැබැයි ඔයා දැන් රිලැක්ස් වෙලා. හරිද? අයි දැන් තව දවස් 20කින් එනවා වගේ නෙමෙයි. තව අවුරුද්දකින් එන්නේ. එතකොට අර ස්ට්‍රෙස් එක අඩුයි. හරිද? එතකොට ඕක තමයි ඊළඟ අවුරුද්දටත් වෙන්නේ. හරි? ස්ට්‍රෙස් එක ඔයා දරාගන්නේ නැහැ. ඊළඟ අවුරුද්දට ගියාම ඊළඟ අවුරුද්දේ ඒ ලෙවල් වලට ලඟ වෙද්දි අර ඒ ලෙවල් ලඟ වෙද්දී යන ස්ට්‍රෙස් එක ඔයාලට මැනේජ් කරන්න බෑ. ප්‍රශ්නෙට පහර දීමක් නෙවෙයි. ප්‍රශ්නෙන් පලා යාමේ ප්‍රතිචාරයක් ඔයා දක්වන්න. හරිද? එතකොට ඕක ගොඩක් කට්ටියට වෙනවා. මම අර ගොඩක් අප්පින්දලා තියෙනවා. ගොඩක් කට්ටිය මට මෙසේජස් දාලා තියෙන හින්දා. හරිද?